Travel without travel අද අපි සාම ගමනට එක්ව සිටින ආලෝකා ගැන සුවිශේෂී දෙයක් කියන්න හිතුවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වෙනකොට මුළු ලෝකයේම ආදරය දිනාගත් ආලෝකාට හදිසියෙම සැත්කමක් සිදු කළා. ආලෝකාගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් තමයි මේ සැත්කම සිදු කරලා තියෙන්නේ. මුලින්ම ශල්‍ය කර්මයට පෙර දින උදෑසන ගෞරවනීය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ ආලෝකාගේ සැත්කම ගැන දැනුම් දුන්න අවස්ථාවේ බොහොමයක් දෙනා සංවේගයට පත් වුණා. දින කිහිපයක් තමන්ගෙන් වෙන් වී සිටිය යුතු බවත් සුව වූ පසු නැවත මේ සාම පාගමනට එකතු විය හැකි බවත් ඊතා සෙනෙහසින් උන්වහන්සේ ආලෝකාට පැහැදිලි කරන අයුරු දකින ඕනම කෙනෙක් සංවේගයට පත්වෙනවා. ඉතින් මේ වෙනකොට ආලෝකාගේ සැත්කම සාර්ථකව නිම වෙලා තියෙනවා. පැය 2-3ක් පමණ ගත වේ යයි අපේක්ෂා කළ මෙම සැත්කම ඊටමත් සාර්ථකව පැයක වැනි කෙටි කාලයකින් නිම කිරීමට චාල්ස්ටන් වෙටරිනරි රෙෆරල් සෙන්ටර් වෛද්‍ය කණ්ඩායමට හැකි වී තිබෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ ඉදිරි සති කිහිපය ආලෝකාට ඉතා තීරණාත්මක බවයි. පළමු සතියේදී දිනකට 6 වතාවක් විනාඩි 10 බැගින් පමණක් ඇවිදීමට අවසර ලැබෙනවා. ඉන්පසු සතිපතා සුවය ලබන ආකාරය අනුව ඇවිදින කාලය ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීමට නියමිතයි. වෛද්‍යවරුන් පවසා ඇත්තේ නිසි විවේකය සහ ප්‍රතිකාර සමගින් ආලෝකාට ඉක්මනින් සුවය ලැබිය හැකි බවයි. ඉතින් මෙම ශල්‍ය කර්මය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරමින් උතුම් මෛත්‍රී සහගත සේවයක් ඉටු කළ CVRC ආයතනයටත් ශල්‍ය වෛද්‍ය පැට්‍රිෂියා සුරා, නිර්වින්දන වෛද්‍ය එමෙට් ස්වන්ටන්, හෘද රෝග විශේෂඥ සොෆී ජෙස්ටි යන විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමට Walk for Peace කණ්ඩායම ඇතුළු ලොව පුරා සිටින බොහෝ දෙනා හෘදයාංගම ස්තුතිය පිරිනමා තිබෙනවා. ඉතින් අද වෙනකොට චාල්ස්ටන්හි පශු වෛද්‍යවරු ආලෝකාට චිකිත්සාවක් පවා ආරම්භ කරලා තියෙනවා. ඇමරිකාවේ බොහෝ දෙනෙකුට සුරතල් සතුන් කියන්නේ හරියට පවුලේ අය වගේ. ආලෝකාට මෙතරම් ගෞරවයක් හා මුදුමලක් ලෙස සලකන ආකාරය දැකීමෙන් හදවතට දැනෙන්නේ ඔහු රෝගියෙකු පමණක් නොව ගෞරවය ආදරය ලැබීමට සුදුසු ජීවියෙකු බවයි. ඉතින් ඇමරිකානු වැසියන් බුදුන් වහන්සේ වදාළේ ගැන්වීමක් මෙහිදී විශේෂයෙන් අර්ථවත් කරනවා. කරුණාවන්ත ක්‍රියාවක් කොතරම් කොඩා වුවත් කිසිම විටක නාස්ති නොවේ. අද එම කරුණාව සෑම මෘදු හදවතකින්ම ආලෝකා සුව කිරීමට උපකාර කිරීම සඳහා ගන්නා සෑම ප්‍රවේශම් සහගත පියවරකින්ම දැක ගන්න ලැබෙනවා. ඉතින් ජනවාරි මාස 13 වන දින වන විට එස්සිහි ග්‍රේට් ෆෝල්ස්හි යුද්ධ අනුස්මරණ ගොඩනැගිල්ලේ සිට සාමපාගමන යලි ආරම්භ වෙලා තිබෙනවා. රොක් හිල්හි වෙත යමින් චාර්ලට් එන්සී වෙත සමීප වීමට නියමිතයි. ඉතින් වසර ගණනාවක් භික්ෂුන් වහන්සේලා සමග ඇවිදිමින් බොහෝ හදවත් තුළ ආදරය කරුණාව ඇති කරමින් ගමන්ගත් ආලෝකාට මදකට විවේකයක් ගන්න සිදු වෙලා. ඉතින් මේ ආදරණීය ආලෝකා ඉක්මන් සුවය ලබා නැවතත් සාමයේ පාගමනට එක්වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.